අද හවස අපි ගියා මෙල්බර්න් එයාපෝට් එකට අම්මව ඩ්‍රොප් කරන්න. අම්මා මාස 9ක් විතර අපිත් එක්ක මෙහි ඉඳලා අද තමයි අම්මගේ ෆ්ලයිට් එක තිබ්බේ ලංකාවට 5:20 තමයි අම්මගේ ෆ්ලයිට් එක තිබ්බේ. ඉතින් අම්මා ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා ඔක්කොම ඩොකියුමන්ට්ස් ක්ලියර් කරලා මෙන්න මෙහෙම තමයි අපෙන් වෙන්නලා ලංකාවට ගියේ. අම්මා යනකම්ම බලන් ඉඳලා අපි ගෙදර එන්න ආවා. එයාපෝට් එකේ ඉඳලා අපේ ගෙදරට පැය එකමාරක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒන අතරමඟදී සයිමිට ලොකු බඩගින්නක් ආවා. සයිමිට කන්න ඕනේ කිව්ව හින්දා මම එල්ජනායකක නවත්තලා සයිමිත් එක්ක කන්න යන ලෑස්ති වුණා. සයිමි සෑහෙන සතුටින් තමයි කන්න යන ලෑස්ති වුණේ. සයිමි කොච්චර බඩගින්න හිටියද කිව්වොත් සයිමි කඩේට දුවනවා. අම්මත් පස්සෙන් යනවා. මම ඉතින් ෆෝන් එක අල්ලන් පස්සෙන් හිමින් වටේ වීඩියෝ කරගෙන ඇතුළට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සයිමිට ඉක්මනටම යන්න ඕනේ කියලා එයා දුවලා ගියා. එයා ගිහින් දොර අරින්න try කරා but finally එයාට දොර අරගන්න පුළුවන්ද කියලා ඔයාලා බලන්න බෑ. මොකද එයාට එනර්ජි නැහැ කියනවා. අන්තිමට අම්මා තමයි එයාට help කරන්නේ ඇතුළට යන්න. සයිමි ගොඩාක් සතුටින් මොකද එයාට ගොඩාක් බඩගිනි කියලා කිව්වා. ඒ හින්දා එයා දුවගෙන ගිහිල්ලා මුලින්ම අපි ඕඩර් එක දාලා මුලින්ම සෙල්ෆි එක ගත්තා. ඒක තමයි අපි ඕනම තැනකට ගියොත් පළවෙනිට කරන්නේ. ඔන්න ඊට පස්සේ කොහොම හරි අපි ඕඩර් කරා චාකෝ චිකන් නැත්නම් පෝෂන් දෙකක් අපි ඕඩර් කරා. ඒ වගේම අපිට රොටිස් දෙකයි හොට් චිප්ස් ප්ලේට් එක හොට් චිප් ඩිෂ් එකකුත් අපිට ලැබුණා. කොහොම හරි සයිමි ගොඩාක් බඩගිනි කියලා එයාට තමයි අම්මා මුලින්ම සර්ව් කරන්නේ. එයා ගොඩාක් සතුටින් ඉන්නේ මොකද එයාට ගොඩාක් බඩගිනි කියනවනේ. එයාගේ ෆේවරිට් ඩිෂ් එක තමයි චිකන්. එයා චිකන් කන්න හරිම ආසයි. ඉතින් මේ විදියට අපිට ඒත් එක්කම අපිට ඩිප් එකක් විදියට ගාලික් සෝස් එකකුත් අම්මා ඉතින් අම්මා ගාලික් සෝස් එකක් හැරලා සයිමිට සර්ව් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කොහොම හරි සයිමි ගොඩාක් බඩගිනි කිව්වට සයිමි තාත්තයි අම්මයි එකතු වෙලා මේ ඕඩර් කරපු කෑම එකෙන් භාගයක්වත් කෑවේ නැහැ. මොකද අපිට කා ගන්න බැරි වුණා. හිතපු තරම් කා ගන්න බැරි වුණා. අන්තිමට අපි ටේක් අවේ කන්ටේනර්ස් දෙකක් ඉල්ලගෙන ඒ කෑම ටිකත් ඔක්කොම පැක් කරගෙන කාලා ගෙදර එන්න පිටත් වුණා.